සරත් නේන්ද්‍ර මහත්මයානි විතර මණ්ඩල සභාවේ ඇතුමා කරපු කතාවට මම මගේ ප්‍රකාශනයක් කරලා ඉදිරි කරන්න බලාපොරොත්තු වෙනවා. අද යුද්ධය අවසానයි. මේ සම්බන්ධව නිල වශයෙන් රජයේ ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ ඉඳලා ප්‍රකාශනය කරලා ඉවරයි. ඒ අනිත් පැත්තකින් මොකද උතුරු නැගෙනහිර සිදුවෙච්ච යදුවාදී ප්‍රස්තාවාදී ව්‍යාපාරය පරාජයට පත් වෙලා ඉවරයි. එතකොට මේ රටේ දැන් විරාණාත්මක අවස්ථා එළඹිලා තියෙනවා. ඉතිහාසයේ පුරාම ඊළාටපත් වෙලා අසාධාරණපත් වෙලා ජීවත් වෙන දෙමළ ජනතාවට සාධාරණත්වය බලය බෙදීම ලබා දෙන්නට ඕන වෙන අවස්ථාව ලැබිලා තියෙනවා. නමුත් අද වෙනකම් රජය තුල සිට අපිට ලැබෙන පණිවිඩය ගන්නකොට රජය තුල මේ සම්බන්ධ විරුද්ධතාවයක් නැති බව ඉතාම මෙතන දැඩි වශයෙන් අපිට තේරෙනවා. ජනාධිපතිතුමා රටේ තුල රටේ පිටත් විශේෂ ඉන්දියාවට ගිහිල්ලා දාතන සංශෝධනයට පිට යනවා කියලා පොරොන්දුව ඉතා පැහැදිලිව දීලා තියෙනවා. ඒ වගේම එතුමාගේ රජය තුල ක්‍රියා වෙන විමල් නිවන්ස් මහත්මයාට කම්පිකරණ මහත්මයාට වෙන විදිහට පොරොන්දු දීලා තියෙනවා. එළියේ කියන ජනාධිපතිතුමා කියනවා 13++ කියලා. එතනට ආවම කියනවා 13-. මේක ජනාධිපතිතුමාගේ ප්‍රකාශනය. මේක දෙමළ ජනතාව දැන් වැරදි නපුරු පරිවැඩ යවනවා කියන එක වගකීම මේ අවස්ථාවේදී දෙමළ ජනතාවගේ යෝජනාවක් ඇරියට ඊටතරවා ජනතා පෙරමුණේ නායකයාට මම කියන කරනවා. දැන් මෙතන තියෙන මහින්ද චින්තනය තියෙනවා ජනපද විචාරණයට ඉඩක් තියෙනවා. මේකට සාක්ෂි කියයි අපේ මංගල සමිතියේ මැතිතුමා. මොකද මංගල සමිතියේ මැතිතුමා එකතු වෙලා තමයි මේ මහින්ද චින්තනය නිර්මාණ කරන්නේ. මේ ජනාධිපතිවරේ අද ජනාධිපති පාර්ලිමේන්තුව නිර්මාණ කරන්නේ. ජනාධිපතිතුමාට කිසිම අයිතියක් නැහැ මම හිතනවා. තමුන්ගේ ලබන ජනාධිපති මැතිවරණය දක්වා මේ දේශපාලන විශ්ලේෂණ කල් දානවා. ඒ වගේ ආණ්ඩුවට කිසිම අයිතියක් නැහැ. උතුරේ අවතම ජනතාව නැවත පරිචිතරින් කරනකම් මේ දේශපාලන විශ්ලේෂණ බලය පිළිවිසීම කල් දානවා. කර්ණාටක ආණ්ඩුව කියනවා කල් මාරන්න එපා. මොකද දවසෙන් පැයකින් විනාඩි මැරෙන්නේ පිටරටපත් වෙන්නේ අපි දෙමළ ජනතාව. අපිට ඉතින් කාටත් ඕන වෙලා තියෙන දේශපාලන විශ්ලේෂණ එකම රටක තුල ජීවත් වෙන්නට අපිට අවස්ථාව ලබා දෙන්නේ කියලා විශ්වාස කරනවා. මොකද කල්මරන්න දවස් යන හැමදාම මේ සාමයට විරුද්ධ වෙන්න බලවේගයට විරුද්ධ වෙන්න කණ්ඩායම ආණ්ඩුව තුල විපක්ෂය තුල සිටිනවා. ඒ කණ්ඩායම සත්‍යවත් වෙනවා. ඒක ආණ්ඩුව අවධානය යොමු කරගන්න ඕන. දැන් උතුරේ අවතන ජනතාව ගැන නැවයි අපි අද මාතෘකාවෙන් මේ මාධ්‍යමයේ අකතා කරන්න කැමති නැහැ. කෙසේ වුණත් මංගල සභාවේ පැත්තම කියන පරිදි මේ ජනතාවගේ තත්ත්වය ගැන ආණ්ඩුව වීඩියෝ කරගෙන යනවා. ඒක පැත්තේ වීඩියෝක් අනිත් පැත්තක ඒක විකාරයක් වෙලා තියෙනවා. මුළු ලෝකෙටම අපි කොහොමද අවතන ජනතාව නඩත්තු කරන්න පුළුවන් කියලා උගන්වන්නට පුළුවන් කියලා ආණ්ඩුවේ වගකීම කරන හැමතිවර කියනවා. නමුත් අපිට දන්නවා එතන වෙලා තියෙන අපරාධය මොකක්ද කියලා. අපරාධය වැඩි ඉක්මනින් එළි වෙනවා. ඒක උඩට නවත්ත ගන්න බෑ. දැන් රාජ්‍ය සේනාරත්න ඊළඟ පෙරේරා දේව ගුණසේකර ඉසිතාන යන හැමතිවරු ඒ වගේ වාසුදේව නානේකාර මහත්මයා වෙන ජාන උපදේවර ආණ්ඩු කීපට පෙර ව්‍යාපාරය පටන් ගත්තා. මොකද දාතන සංශෝධනය පරාසභා ක්‍රමය තුල අද රට තියෙන නීතිය සම්පූර්ණව කොහොමද ක්‍රියාත්මක කරන්නේ කියන ව්‍යාපාරයක් පටන් ගත්තා. දැන් ඒ ව්‍යාපාර නැවතිලා තියෙනවා. නැත්නම් නවත්තලා තියෙනවා.
ඒක රයිසෙනාට මහත්තයා අද මම දැක්ක විනිවිද පත්‍රේ කියලා තිබුණා විමල් වීරවංශ වගේ කම්පි කරනවා කියලා මගේ අය කතා කරන්නේ ගණන් ගන්න එපා කියලා. කොහොමද ගණන් ගන්න බැරි වෙන්නේ? මොකද ඊයේ කරන්නේ තමයි විමල් වීරවංශ මහත්තයාගේ පක්ෂයට අපේ දුරේ ජනවතුන ලබා දීලා තියෙනවා. එතකොට ඒගොල්ලන් ක්‍රෙඩිබිලිටි දැන් අනුත් තව වැඩි වෙලා තියෙනවා. ඒ අවස්ථාවේදී කොහොමද අපි කියන්නේ කවුරුත් කියනවා අපිට කියන්න මුලක් අපිට මේ විමල් වීරවංශ මහත්තයාගේ කතාව ගණන් ගන්න එපා කියලා. ඒ වගේ අනිත් පැත්තේ විමල වීරවංශ මහත්තයා කියනවා රාජසේනාරත්නලා විශ්වවිද්‍යාල විල්ලකාරයෝ කියලා. ඉතින් මේක ආණ්ඩුව තුළ ලොකු කුழப்பයක් තියෙනවා. ඒ කුழப்ப අවසන් කරගෙන ආණ්ඩුවට පුළුවන් ජනපද විචාරණය යන්න ජනපද විචාරණය ගියා නම් අපිට මේ රට තුලම ලොකු ඉරක් ගන්න පුළුවන්. එක පැත්තකින් බලය වැඩිම වෙනින් සිටින අය ඒක නෑ ප්‍රචාර කරන්න පුළුවන්. අනිත් පැත්තේ බලය වැඩිමට කරේ වෙන අය ඒකද ප්‍රචාර කරන්න පුළුවන්. මේ සම්බන්ධව ස්වාධීන ව්‍යාපාරණ අයිතිය මම හිතනවා ආණ්ඩුව පමණක් නෙවෙයි ආණ්ඩුව පක්ෂ පමණක් නෙවෙයි එසජාති පක්ෂයක් තමුන්ගේ සමාජිකයන් දෙන්නට ඕන. මොකද එජාපක්ෂ දුරක් මම දකිනවා බලය වැඩි විරුද්ධව ක්‍රියා වෙන කණ්ඩායම් ඉන්නවා මට උදේ දන්නවා. ඒ නිසා මේ අවස්ථාවේදී මේ පක්ෂ දෙකම මේ අවස්ථාව ලබා දුන්නා නම් අපිට මේ රටේ ඉවතර දෙමළ ජනතාවට ලබා දෙන ඉස්ස මොකද්ද කියලා අපි දැනගන්න පුළුවන්. ජනාධිපතිතුමා මංගලසේන රත්නමා කියන පරිදි ධාතුන් සංශෝධනයට යාට ගිහිල්ලා බලය බෙදීම වෙනමෙන් වෙනි සිටිනවා නම් ඒතකොට ජනාධිපතිතුමා සමග එක පිටියම් නැගලා මේ සම්බන්ධ ප්‍රචාර කරන්න සූදානම් කියලා මේ අවස්ථාවේදී ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ වෙනුවෙන් මම කියන්න කැමතියි. අනිත් එක චිත්‍රවරණේ මේ අවස්ථාවේදී උතුරේ අවුරුදු ජනතාවගේ ප්‍රශ්නය විකාර ප්‍රශ්න වෙලා තියෙනවා. ඒ ප්‍රශ්නය පවත්වාගෙන යන වෙලාවම උතුරේ යාපනයේ වවුනියාව පළාත්පාලන මැතිවරණ ආණ්ඩුව නඩත්තු කරනවා. ඒ පළාත්පාලන ආණ්ඩුව පළාත්පාලන මැතිවරණය නඩත්තු කරන්න පුළුවන් නම් ඇයි ඒ අවුරුදු ජනතාව ප්‍රශ්න එක කාරණාවක් කරගෙන ඒක නැවත ප්‍රදේශ කරන වෙනකම් මේ දේශපාලන විශ්ව කාල දවන්නේ කියලා මම අන්තිම ප්‍රශ්න කරන්න කැමතියි. ඒ නිසා ඒකීය ලංකාව, ෆෙඩරල් ලංකාව, එක්සත් ලංකාව කියලා වචන වල ඉරවෙන්නේ නැතුව ඒ ඉරවීම අනුද තියෙනවා දකින්නවා. ඉරවෙන්නේ නැතුව ආණ්ඩුව හෙලිපිටව තමුන්ගේ අදහස මොකද්ද? තාවරේ මොකද්ද කියලා හෙලි කරන්න ඕන. ඒ වගේ සජාති පක්ෂ දුරක් ඒකීය ලංකාව, එක්සත් ලංකාව, ෆෙඩරල් ලංකාව කියන වචන වල ඉරවීම මට දකින්න පුළුවන් වෙලා තියෙනවා. ඒ නිසා ආණ්ඩු පක්ෂරම කියනවා, එක්සත් ජාතික පක්ෂරම කියනවා, ජන සමුදායයටම කියනවා. මොකද මේ වචන වල ඉරවන්නේ නැතුව වහාම පිටිපනේ අපි ජනතාවට සාධාරණ ලබා දෙන්නට ප්‍රබල තලයේ නායකත්වයේ ඇරියට තමුන්ගේ කාර්යභාරය ඉෂ්ට කරන්නේ කියලා කියන කරන්නේ. නැත්තම් ඉතිහාසයේ දේවනේ එතන නෙවෙයි අනිත් නෙවෙයි අනාගත දේවන්නේ. ඉතිහාසය අපි කොහොම ඉතා පාප ක්‍රියාවක් සම්බන්ධ වෙච්ච අය විදියට තමයි අපිට නම් වෙන්නේ කියලා මම කියන්න කැමතියි.